සුබ දවසක්. ආර්ටිමිඩිය රටතොට ඉතින් මගතොට ඉඳලාගෙන එන්නේ අද ඉතින් විවිධ සද්ද ඇහි ඔබ සියලු දෙනාට මේ සම්බන්ධව සභාව භජනය කරනවා. ඉතින් මේ අද අපිට තව පොතක් වාර්තා වෙනවා මේ මුස්ලිම් විවාහ නීතිය සහ මේ ලංකාවේ විවාහ සහ මේ දික්කසාත නීතිය වෙනස් වීමේ සූදානමක් පවතින බව අපිට පොතක් වාර්තා වෙනවා. ඉතින් නීති විශාරදයෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිස මුස්තෆා තමා මේ නීති සංශෝධන කෙටුම්පත් කරන්න සූදානමක් බව මේ අපිට මේ ආරංචි මාර්ග ලැබෙන්නේ. ඉතින් මේ එහිදී ලංකාවේ සාමාන්‍ය මේ දික්කසාත නීතියේ තියෙන තත්ත්වයන් විධිවිධාන වෙනස් කිරීමක්, ඒ වගේම මේ මුස්ලිම් මේ තේසවල මේ විවාහ නීතියේ තියෙන සීමා වෙනස් කිරීමක් සම්බන්ධව තියෙනවා. ඇත්තටම මේ කටයුතු දෙකම ඉතාමත් මේ කාලෝචිතයි සමාජයට. ඉතින් විශේෂයෙන්ම විවාහයේදී දික්කසාතයේදී ඉතින් මේ තියෙන්නේ මේ වරදක් පදනම් කර නොගත් දික්කසාත සම්බන්ධව. ඒ කියන්නේ යම්කිසි දෙන්නෙකුට ජීවත් වීමට හැකියාවක් වුණේ අන්ඩර්ස්ටෑන්ඩින් තේරුම් ගැනීමෙන් ජීවිතය ගෙනියන්න බැරි නම් ඔවුන්ට කැමැත්තෙන් විවාහ අයින් වෙන්න පුළුවන්. ඒ වගේ අර වරදක් පදනම් නොකර ඉතින් මේ වරදක් පදනම් නොකර මේ දික්කසාත වීම සම්බන්ධව සහ තේසවලමේ නීතිය, මුස්ලිම් විශේෂයෙන්ම තේසවලමේ නීතිය. ඉතින් මේ තේසවලමේ නීතියේදී විවිධ මේ අපේ රටේ සහ මේ ලෝකයේ මුස්ලිම් ආගම පවතින රටවල මේ ළමයි කූරත්වයට පත්වීම සම්බන්ධව ඉතින් මේ විශාල වශයෙන් මේ යනවා. ඒ කියන්නේ මේ තේසවලමේ නීතියත් මුස්ලිම් දරවියක් මේ අවුරුදු 12කදී විවාහ දිවියට ඇතුළත් එකේ වයස විදිහට ඉතින් සමාජගත වෙලා තියෙනවා. එය ෆයිස මුස්තෆා ඇත්තටම ඉතා උතුම් පුද්ගලයෙක් මේ අවස්ථාව මේ සඳහන් කරන්න ඕන. මේ අපේ රටේ දරුවන් වෙනුවෙන් ඒ ෆයිස මුස්තෆා තමන්ගේ අදහන තමන්ගේ මුස්ලිම් ආගම වුණත් තමන්ගේ ශරියා නීතියෙන් එන මේ ශරියා නීතියෙන් සමාන වෙන තේසවල මේ නීතියෙන් එන ඒ ක්‍රමය මුස්ලිම් විවාහ සම්බන්ධ ක්‍රමය සංශෝධනය කරන්න ඉතාමත් උතුම් ක්‍රියාවක්, සත් ක්‍රියාවක් මේ අපි ඉතින් අගය කළ යුතුයි. ඉතින් 1998 අංක 50 දරන ළමා ආරක්ෂක අධිකාරී පනත තව ටිකක් බලගැන්වීමේ අවස්ථාවක්. ඉතින් ආණ්ඩුවේ ඉන්න 159ක ඔය මහා වියත්තු කියාගත්ත කට්ටිය බලදී ඇත්තටම බොරු ආචාර්යවරු ඉතින් මේ බොරු ආචාර්යවරු ඉන්නවා, ඉංජිනේරෝ ඉන්නවා, බොරු වියත්තු. ඉතින් ඔන්න විපක්ෂේ තමා නියම බුද්ධිමත්ම වල්පැලකිවට ස්පීඩ් සෙට් එකේ ඉන්නේ රට වෙනුවෙන් කටයුතු කරන මේ ෆයිස මුස්තෆා. ඉතින් මේ පොත මෙසේ මට වාර්තා වෙනවා. විශේෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ ෆයිස මුස්තෆා මෙරට දික්කසාතය විවාහය සහ පුද්ගල නීති පද්ධති සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ කීපයක් යෝජනා කර තිබේ. මෙයට වරදක් පදනම් කර නොගත් දික්කසාතය හඳුන්වා දීම, අවම විවාහ වයස ඉහළ නැන්වීම සහ මුස්ලිම් තේසවලමේ නීතියට යටතේ කාන්තා අයිතිවාසිකම් පුළුල් කිරීම ඇතුළත් වේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ දික්කසාත ක්‍රමය වරද මත පදනම් වූවක් වන අතර එහිදී දික්කසාත නියෝගයක් ලබා ගැනීම සඳහා පාර්ශවයන් විසින් පිළිගත් විවාහක වරදක් ඔප්පු කළ යුතුව තිබේ. තවත් හොඳ ක්‍රියාවක්. ඉතින් නීති වේදීන් තර්ක කර සිටින්නේ මෙම ක්‍රමය යල් පැන ගිය එකක් බවත්, එමගින් අසත්‍ය චෝදනා එල්ල කිරීමට අනුබල ලැබෙන අතර අධිකරණ පද්ධතියටද අනවශ්‍ය බරක් පටවන බවය. මානුෂීය හා කාර්යක්ෂම විසඳුමක් මන්ත්‍රී ෆයිස මුස්තෆාගේ යෝජිත ප්‍රතිසංස්කරණ මගින් සමතයට පත් කළ නොහැකි මතභේද පදනම් කරගනිමින් දික්කසාද වීමට ඉඩ සලසයි. එමගින් නීතිය වර්තමාන සමාජයේ යථාර්ථයන්ට අනුකූල වන අතර විවාහ බිඳ වැටීම සඳහා වඩාත් මානුෂීය සහ කාර්යක්ෂම විසඳුම් ලබා දෙනු ඇත. මුස්ලිම් විවාහ හා දික්කසාත පනත සංශෝධන ඉදිරිපත් කරමින් අවම විවාහක වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවීමට ඔහු යෝජනා කරයි. වත්මන් නීතිය යටතේ වයස අවුරුදු 12කට අඩු ගෑනු දරුවන්ට පවා කාතිවරයාගේ අනුමැතිය ඇතිව
විවාහ වීමට ඉඩ ලැබෙන අතර මුස්තෆා පවසන්නේ මෙය නවීන ළමා රක්ෂණ ප්‍රමිතීන් සමග පරස්පර වන බවයි. ඉතින් මීට අමතරව මුස්ලිම් නීතිය යටතේ නඩත්තු ඉල්ලීම් සුවිශේෂී කාති උසාවි බලපදේශින් ඉවත් කර සාමාන්‍ය නඩත්තු ආඥා පනත ඇතේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැවරීම ඔහු නිර්දේශ කරයි. මෙලෙස සිදු කිරීමෙන් විශේෂයෙන්ම සහන බලාපොරොත්තු වන කාන්තාවන්ට වඩාත් පහසුවෙන් සහ සාධාරණ නීතිය පිහිට පැතීමට හැකි වන තේ ඔහු පවසයි. ඉතින් විශේෂයෙන්ම මේ මුස්ලිම් නීතිඥවරයෙක් ජනාධිපති නීතිඥවරයෙක් ඒ වගේම විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඔය වල් පැල කියවා ඔය මල් පැල වලට බැරි දේවල් මෙන්න මේ වගේ දේවල් තමයි රටට දැනෙන දේවල් කරන්න ඕනේ. අර නිකන් ගිහිල්ලා අර මේ මොනවද මේ කුසිකර්ම මාලබේ කුසිකර්ම මහාචාර්යවරියක් කියා ගන්නා മന്ത്രിවරියක් මාලගෙන් මේ මාලබේ කුසිකර්ම මාත්‍යංශයේ හෙළබ කුසිකර්ම මේ ගෝජන සේවා මධ්‍යස්ථානයේ හෙළබොජුන් හලේ වැඩ කරව අර හෙළබොජුන් ග්‍රීන් කන්සෙප්ට් එකට ලාකොළ පාට මොකද්ද මේ අර උඩට දාන මේවා එක ඒප්‍රන් එකද මොකද්ද ඒක අන්න ඒක මේ මාලිමාවේ පාට ගාගෙන මිනිස්සු වල්ලා හෙළබොජුන් එකකින් ෆොටෝ ටිකක් දාලා ෂෝ එකක් දැම්මට ඉතින් මේ අර මොකද්ද මේ 1990 මේ මාලිමාවේ පාට ගන්න හැදුවට ඒ වගේ මේ සිඟිති ආතල් ගත්තට බස් සෝල්ට් එක ස්මාර්ට් බස් සෝල්ට් කියලා අර මේ ගුරුවරු කීප දෙනෙක්ගේ පෝස්ටර් ගහලා බස් සෝල්ට් හැදුවට මේවා නෙවෙයි මේ රටට දැනෙන දේවල්. මම දැක්කා එදා වැඩසටහනක අපේ සන්නස්ගල උතුම් ගුරුතුමාත් සමග කරපු වැඩසටහනකදී අපේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ මේ ප්‍රසාද් සිරිවර්ධන මහත්තයා කිව්වා මේගොල්ලෝ හරි පුංචි පිරිසක් කියලා. ඇත්තටම ඕවත් ඔන්න ප්‍රසාද් සිරිවර්ධන කියපු කතාව ඉතින් සනාත වුණා. මේ ඉතින් මෙන්න පරිණත මිනිස්සු ඉන්නේ විපක්ෂයේ දැන් රට කරන්න පුළුවන් මිනිස්සු. ඉතින් මේගොල්ලෝ හරි පුංචි මිනිස්සු මේගොල්ලෝ හරි බොළඳ මිනිස්සු. අර මේ මම දැක්කම මේකට මේවා කරන්න අර දුම්රිය ස්ථානයක් මේ අලුත් වැඩියා කළා බලද්දි පුද්ගලික ආයතනින් කරලා තියෙන. තවත් ඒකෙදි තවත් අලුත් වැඩියා කිරීමක තියෙනවා. ඒගොල්ලෝ අර වියද අර කැට අයින් කරා කියලා. ඒ කැට තියෙන්නේ දුම්රිය වේදිකාවේ මේ එක් පේලියකට කැට තියෙන්නේ මොකේද? අර සුදු සැරයටි යන අපේ රටේ ඉන්න අන්ධ ජනතාවට සුදු සැරයටි ගද්දි ඒගොල්ලන්ට අර දුම්රිය වේදිකාවල සීමාව ලකුණු කරගන්න මේගොල්ලෝ ඒක දන්නේ අන්න ඔය වගේ අපරිණිත කණ්ඩායමක් තමයි මිනිස්සු අන්දලා මේ බලයට ආවේ. දැන් වුන් කරන්නේ පුංචි වැඩ. අර පොඩි දේවල් අල්ලන් හැමදේටම පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන එක. ඉතින් මේ ඇත්තක් කිව්වහම මිනිස්සු සමහර දේවල් විවේචනය කරනවා කියලා අපහාස කරනවා කියලා පැමිණිල්ල දාන එක. එහෙනම් අර මෛත්‍රීපාල සිරිසේනට මහින්ද රාජපක්ෂට ගෝඨාභය රාජපක්ෂට චන්ද්‍රිකා කුමාරතුංගට අපහාස කරා නම් අර දුමින්ද දිසානායක මේ රත්තරන් ගිනි ආලේපිත ගිනියවය සම්බන්ධ සිද්ධියකදී ඔහු නඩුවෙනුත් ඉවත් වුණා. ඔය මේ මාලිමාවට සට්ටම්පිකම් කරන අර channel 4 කියන තක්කඩියෙක් ඔය YouTube කාරයෙක් එහෙම කිව්වේ දුමින්ද මම දැක්කා ඒ දවස්වල මම ගයි ස්ක්‍රීන්ෂොට් දුමින්ද ජීවිතාන්තය දක්වා හිරේක ඔය දුමින්ද දිසානායකලා ඒවට පැමිණිලි දාගෙන අඬ ගියා නම් මෙන්න ඔය ඒවා එහෙම කරද්දි 1.5 තුට්ටු දෙකේ දේශපාලනයක් නෙවෙයි විපක්ෂ කට්ටිය කරන්නේ ප්‍රශස්ත දේපාල පයිසා මුස්තාප්පලා කරන්නේත් ඒ වගේ තමයි මේ දැයෙන දෙයක් නෑ එදා සිරිමාව ගෙනාව මහවැලිය ඉතින් මේ ඊට කලින් DS ගොවි ජනපද ව්‍යාපාරය ගෙනාවා ඩඩ්ලි සේනානායකලා ඒක ඇදන් ගියා සිරිමාව මහවැලිය අවුරුදු 30කට ප්ලෑන් කරපු එක JR ඇවිල්ලා ඒක කඩිනම් මහවැලි සංවර්ධන කරා ඉතින් ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇවිල්ලා ඉතින් මේ යුද්ධය නිම කරන්න කටයුතු කරා. ඒ වගේම ළමා අයිතිවාසිකම් ඉතින් මේ ගොඩාක් දේවල් අයිතීන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිහි කරා. ඉතින් ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ඇවිල්ලා යුද්ධය නිම කරා. උමාවේ වගේ මහා බහුකාර්ය ව්‍යාපෘති ඉතින් නෙළුම් කුල්න වගේ ව්‍යාපෘති බණ්ඩාරනායක මැතිනිය සම්මන්ත්‍රණ ශාලාව. ඉතින් මහින්ද රාජපක්ෂ ගත්තොත් නෙළුම් පොකුණ නෙළුම් කුළුණ හයිවේ ඉතින් ඒ දේවල් සියලු දෙන වරායවල් පෝට් සිටි එක ඉතින් ඒ වගේ ඉතින් ඒ වගේ දේවල් ගොඩාක් ඉතින් වැටුණු රට ගොඩ ගත්තා මේ කවුද රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන මේ ස්වාධීන පොලිස් කොමිෂන් සභාව මැතිවරණ වගේ ස්වාධීන කොමිෂන් සභාව ගෙනාව ලංකාවේ ප්‍රථම වතාවට මත්ද්‍රව්‍ය විනාශ කරන්න තීරණය කරා මෙතින් සිගරට් පැකට්ටුවේ මේ රූපමය අවවාද ගෙනාවා ඉතින් එවැනි රටට දැයෙන දෙයක් කරපු නායකයෝ දෙට සාප කියලා මේගොල්ලෝ ආවා මේගොල්ලෝ එල කරන්නේ මේගොල්ලෝ පොඩි වැඩ අර ප්‍රසාද් සිරිවර්ධන සන්නස්ගල සර්ගේ දේවයන් අර ඉදිරිපත් කරා වගේ මේගොල්ලෝ කරන්නේ හරි චූටි බාල වැඩ වෙන පයිසා මුස්තෆ්ෆලා
මේ වගේ දේවල් මෙන්න මේගොල්ලෝ මේක රටට මේ රටේ අනාගතයට දැයෙන දේවල් මේවා. අද මුස්ලිම් දැරිවියන් ඉතින් මුස්ලිම් දැරිවියන් අවුරුදු 12න් ඒගොල්ලොන්ගේ පල්ලි අවසර ඇතුව විවාහ කරගන්නවා. ඒ ක්‍රමයෙන් දැරියන් කුරත්තට පත් වෙන ඇත්තරම මුස්ලිම් දැරියකට අපේ සමාජයේ ඕන මුස්ලිම් නෙවෙයි ඕන දැරියකට අවුරුදු 12කින් 14ක් 15ක් ඇදී දරුවෙක් ප්‍රසූත කරන්න පුළුවන්ද? ඉතින් මේ මුස්ලිම්ගේ නීතිය අනුව මුස්ලිම් නීතිය අනුව එහෙම කරන්න බැරි තියෙදි මේ අපරිණිත කණ්ඩායම මේගොල්ලෝ මේ බලයට ඇවිල්ලා මේගොල්ලෝ මේ මොන්ඩිසෝරි කණ්ඩායමක් කියන්නේ මුන් මල් පැල කියලාවට මුන් කරන්නේ දෙකයි අර බාල වැඩ මේවට මේ හරියන්නේ මේගොල්ලෝ රටට ස්ථීර සාර වැඩ ගේන්නේ මේ පයිස මුස්තප්පලා වගේ රටේ දෙයක් කළ හැකි දේවල් මේවා තමයි දැනෙන වැඩ නිකම් මේ බොරුවට එක එක්කෙනා අල්ලා හිරේ දාන්න හැදුවට ඒවා නෙවෙයි දැනෙන වැඩ. දැනෙන වැඩ කියන්නේ රට සමාජයට යහපතක් කාලයක් පවතින වැඩ. ඔය ස්මාර්ට් බස් රෝල්ටක් හැදුවා කියන ඒවා නෙවෙයි රට වැඩ. එහෙනම් ඔන්න ඕකයි ඔයගොල්ලෝ වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට වෙලා තියෙන දේ ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ඇන්දිලා ඇත්තටම ඔයගොල්ලන්ගේ ළමයි දැන් කරන්න යන සමලිංගිකව කරන්න යන්නේ. ඉතින් මම නම් කියන්නේ මේ රටට ඉස්සල්ලාම ඔය මාලිමාවට කඩේ යන 70ගේ ළමයි සමලිංගිකව කරලා ඊට පස්සේ අනිත් අයට සමලිංගිකත්වය ගෙන්නුවත් කමන්නේ. ඉතින් මේකෙදි ජනතාව ඇන්දිලා කියන්නේ එන පළවෙනි මැතිවරණයම ජනතාව පිළිතුරු දී ඉතින් මේ දුර්දාන්ත ආණ්ඩුව මේ මල් පැල කියලා ආපු පාතීනියෙන් වගේ විනාශකාරී අපේ රටට එතෙන් ආපු මිනිස්සු ටික ඉක්මනින්ම එලවලා දාන්න. එනම් බොහොම ස්තුතියි.